මම ක්‍රිකට් ගහන්න ආසයි හොඳ පාස්බෝල් කෙනෙක්. අනාගතය ගැන යම්කිසි බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. Good morning. චූටි දුවගේ නම මොකද්ද? WJ සිරිදසිස්කාරිය. චූටි දුව කොහෙද ඉස්කෝලේ යන්නේ? වේරගල ශ්‍රී ඥානවිමල කනිෂ්ඨ විද්‍යාලය. එතකොට චූටි දුවගේ ගම කොහෙද? වේරගල. වෙහෙරගල. චූටි දුව ඇයි අද මෙතෙන් ආවේ? මම ක්‍රිකට් ගහන්න ආසයි හොඳ පාස්බෝල් කෙනෙක්. හොඳ පාස්බෝල් කෙනෙක් එන්න. දැන් චූටි දුවගේ වයස කීයද? 10යි. වයස 10යි. ඔව් පහවසර ඉන්නේ. චූටි දුවට පාස්බෝල් කෙනෙක් වෙන්න ආසයි. මොකක්ද ඉමල් අයියලාගේ බලාපොරොත්තුව මේ ටැලන්ට් ස්කවුට් ප්‍රෝග්‍රෑම් එකේ මේ වගේ චූටි දරුවෝ හොයාගන්න එක ගැන මොකක්ද බලාපොරොත්තුව? ඇත්තටම ඒක ලොකු ඇසට් එකක්. බොහොම සන්තෝෂ වෙන්න පුළුවන් මේ වගේ වයසක දරුවෙක් වයස 10ක මේ ඇවිල්ලා අත කරකවලා ලස්සනට බෝල් කරන විශේෂයෙන් ගෑනු දරුවෙක්. ඉතින් හරිම සන්තෝෂයි අනාගතය ගැන යම්කිසි බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. මොකද්ද වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ අනාගත බලාපොරොත්තුව මේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් මොකද්ද යොදන්න හදන ආයෝජනය? ඔව් දැන් මේ වයසකදී අපිට ළමෙක් හම්බුනාම අපිට මේ ළමයි එක්ක වැඩ කරන්න තියෙන කාලෙ බොහොම වැඩි. එතකොට දැන් මේ වයසේදී හම්බුනාම මේ දක්ෂතා තියෙන ළමෙක් අපේ සිස්ටම් එක හරහා අපිට විශේෂයෙන් බොහොම ඉක්මනට මේ ළමයාව ගේන්න පුළුවන්. එතකොට ඒ වගේම මේ ළමයාට අතර මේ දුවට ක්‍රීඩා කරන්න පාසලක් නැත්නම් අපිට මේ පාසල අපිට විශේෂයෙන් හොයලා දෙන්න පුළුවන්. එතකොට ඒ ළමයාගේ දැන් මේ වයසේ ඉඳලා අනාගතේ අපිට සෑහෙන පහසුවකින් කරගෙන යන්න පුළුවන්. මේ නන් ප්ලේයින් ස්කූල් වලින් ළමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ මොකක්ද ප්‍රධාන බලාපොරොත්තුව? බලාපොරොත්තුව ඉතින් ලංකාවේ හැම අස්සක් මුල්ලක් නැරම අපි කව කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට ප්ලේයින් ස්කූල්ස් තියෙනවා. ඊට අමතරව දැන් මේක වෙනම නෙට්වර්ක් එකක්. ක්‍රීඩාවේ යෙදෙන්නේ නැති පාසල් ගෙනල්ලා මේක ඉන්න දක්ෂයෝ හොයාගෙන ගිහිල්ලා අපි පුද්ගලිකවත් දීලා කරන්නේ ඒකයි ස්කූල් වලින් නොන් ප්ලේයින් ස්කූල්ස් වලට ගිහිල්ලා ප්ලේස්ලා තෝරන එක. ඊට අමතරව දැන් මේ වගේ දරුවෙක් හම්බ වීම හරිම ඇත්තටම භාග්‍යයක්.